මම රජතුමා හැමදාම බලන්නේ මේ AMTV සයිරස් ජැන්ෂන් ඩනට් ෆැක්ටරි සහර්බදි චවාඩ අද දහලතින අද බලන්න බැරුණ අද දාලා තියෙනවා ඇයි ඉන්දියාවට ඉන්දියාව ලංකාව අල්ලන්න තරම් ශක්තිමත් නැත්තේ බලල මල්ලෙන් එලියට පැනීම අර්බදි චවාඩ ලෝක දේශපාලනය ගැන කතා කරන ඉන්දියාව ප්‍රසිද්ධම එක හැබැයි වූ කියන හැමදේම හරි නෑ ඌ එක තැනකද කියනවා මේ ඔක්කොම ආසියාව පාලනය කරන තාම ඇමරිකාව නෙමේ චීන රුසියාවට එක තුනා ඇමරිකාව පරත්දන්න පුල ඊට වැඩි හොඳ කර්නල් මැක්ග්‍රොගර් හැකින රුසියාව චීන එක තුනහම ඇමරිකාවට හැරෙන්න්නත් බෑග එවනට අර්බදී චවාඩා කියනවා තාම ආසියාව බලවත් ඇමරිකාව වාල් කියන හැම දෙයක් මරින හැබැයි ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිතයන් කියන ඇයි ඉන්දියාව ශක්තිමත් නැත්තේ ලංකාවල්ලන් ඉනිය අරගලේ ඉඳල ලංකාවල්ලන යුදවයිම ඇමරිකා සලස්ම දෙදස් විස්සේ ඉඳල වෙන්න යුදෙව් ලෝක රාජ්‍ය හදන සැලස්ම ඒක තම කොරෝන බිල්ගේස් ඊට පස්සේ යුක්‍රණ හර රොසියාට පාරදෙන් තායිවාන හරවට්ට චීනට පාරදෙන් ලංකාවට්ටල ඉන්දියාවට පාර දෙන්න එතකොට ඉනි අර්ගල ඉඳලා ගෝටා වෙලා අයම ෆැමරිකාව දේ කරේ නෑගෙනින්ද බුරු අරගලය කරේ තෙල්ගේ එන්න තීච්ච සල්ලිටික නැති කරේ එන්නත් වලි එන්නත් කියන් මිනිසුන් ලෙඩ කරලා මරන්න ගැව් දස් විසින්නන්ද දස්තිය වෙනකොට යුදව ලෝක රාජ්‍ය හදනක ලෝක ජනගානය සියට අනුවක් මරණ ඉල්ලුමිනාටි ස්ට්‍රයිල එදා සස්සිය හැත්තහයද අවුරු දෙසී පණහා ඉල්ලුමිනාටි පාලනය කරන්න ඇමරිකාව යුරෝපය හිටලර් මැරුවේ උන් හිටලර් කියන්නේ අවුරුදු සීයක් විතර ගහම ලෝකය දැනගනි වයිම විදවන් මැරුව කියල ගාසා තීර පේන මුළු ලෝකෙම ජනගානය මර ඩොලල් ට්‍රම් ඉලොන් මස්ක් බිල් ගේට්ස් ඔක්කොම ඉල්ලුමිනාටි වැඩකාරුවෝ විතරයි රෝස් චයිල් රොක ෆෙල උන්ට තියෙන ඩොලර් ට්‍රිලියන දාහ උන්ට විරුද්ධ චීනය රුසියාව බ්‍රික් සතන ඉන්දියාවකයන් මිලෝ වැඩකට නැතිරට ඉන්දියාවකයන් දුර්වල රටක් කොච්චර ආර්ථිකය වැඩි වුණා ලංකාව අල්ලන්න දඟලන්නේ ඉනි අරගල ඉඳල යුද අයම ෆැමරිකාව ලංකාල්ලනකට ඉන්දියාව ඇල්ලීම කරන්න අනුර ගියසුම් ගැහුව වෙන කිසිම ආණ්ඩුවක් කරේ නැති ගියසුම් ගැහුවේ ඇමරිකාවත් ඉන්දියාවත් එක ලංකාවල්ලන ගියසුම් දැන් ධාතු ප්‍රදර්ශනය කරන ඉන්දියාව බයයි ඇමරිකාවෙන් ලංකාවල්ලල ඉන්දියාවට ගහයි කිය ලංකා ඉදිද අනුරෝ ගෙනාව රනිල් අනුර අයම වැල්පාලම සිංහල ජනගහනය නැති කරලා දැන් සිංහල ළමයි භාගයක් අඩු කළ බුරු ඩොලර් නයදීලා සිංහල ජනගහන ඇතික දෙමල ඊල මදන් සල සොන්නක මාරි වස්ථාව වෙනස් කරල ප්‍රභා කරන්ට බුලට්ටකෙන් බැරිච්චදේ බැලට්ටකෙන් කරන්න තමයි අන්රුක මාරෝගෙනාව කරන්න වස්ථාව වෙනස් කළ දෙමල ඊල මදනක විදිල බල මණ්ඩල රට විකුණ නාය ජිටල් මනි ජිටල් අයිඩ මැට්‍රික් එක ජිටල් මනි හදල ඇමෝටම් බේන් චිප් ගහල වහල්ලු කරන ස්ට්‍රයිල ඉල්මිනාටි සැලස්ම ලෝක ජනගාන සීට අනුවක් මරල මාක් of the BSU දෙදස් දාසේද WF දැන් හරිට උපදෙස් දෙන්නේ ගුල්ලු අධ්‍යාපනකම හදන් බුද්ධාම ඉතිහාසය නැති කරලා එමල ඊළම හදන්න ළමයි සමරසි සමලිංගික කරන්නේ සිංහල ජාතිය හොඳ කල මේක දෙමල ඊළම කරන්න දැනටම මුස්ලිම් දෙමල සිංහල ළමයින්ට වැඩි රනිල් බදු ගහලා දෙමල ඊල මතන සලස් මානුල කුමාර දාලා කරන්න බුදුදහම ව්‍යවසායකත්ය නිෂ්පාදනය දියුණු ඒක කරන්න නැතුව දවස් කරන්නේ උන්ට ඕන විදියට අධ්‍යාපන ක්‍රම වෙනස් කර බුද්ධාන්තියාසේ අයින් කල්ලා දෙමල ඊල මහදන සැලස්ව සිංහලය තමයි ලංකාව කලින් ඉදී විචේට කලින් සිංහලය ලංකා හිටිය මයංගනය නාගදීපේ ඒ බටහිර සහ ඉන්දියාව තමයි එක වෙනස් කරේ ඉන්දියාවෙන් ආව කියලනෑ ඊට කලින් සිංහලය ලංකා හිටිය රාවනා කියන්නේ අවුරු දාදාකට කලින් සීගිරිය රාවනා මාලිකය ඒව ගැන හොයන එකයි කරන්න ළමයි කරන එක මේ බටහිරය
දෙමළුන්ට කියලා තින්නේ ලංකාව දෙමල්ලු හිටිය සිංහලයා ඉන්න කලින් සිංහලෝ ලංකාවල්ල ගත්ත කළ ඉන්දියාව ඇල්ලා ප්‍රභාකර යුද්ධ කළේ නෑ සිංහල හිට කලින් හිටියත් දෙමලාව දක්ම ඉන්දියාන් පස්සෙන් ඉන්දිය ආක්‍රමණලය ඒක යොදාගෙන චවාඩ කියනවා ඉන්දියාව යටත් කර ඉන්දියාව යටත් කරගත්ත නෑ ලංකා හැමවිලේම 2500 බේරගත්තා පැත්තා යටත් කරගත්තේ දකුණු ඉන්දියාව ලංකාව රාවනා හෙලේ ඉතිහාසය නැවත හැමදේම එකට එකතු වෙන එක කරන මුල් ලෝකෙම වෙන්න ලෝක යුද්ධ IMF ඇමරිකා යුද්ධ වූ 2030 වෙනකොට ලෝක ජනගහනය මරලා යුද්ධ ලෝක රාජ්‍යදීම යුක්‍රේනය හරහා රුසියාවට පාර දෙනවා තායිවානය හරහා චීනයට පාර දෙනවා එතකොට ඉන්දියාව බලන් ලංකාවල ඉන්නේ අරගලේ ඉඳ රනිල් අනුර IMF වල පාරන සිංහල ජනගහනය නැති කළ දෙලීලම හදන සැලැස්ම එතකොට ඉන්දියාව කරන් ලංකාවල නම් ගිවිසුම් ගහලා කුමාර දිසානාගේ ඒක තමයි අර්බදි චවාඩාගේ වීඩියෝ එකෙන් දැන් සාක්ෂියක් විදියට ඔන්න එඩියට වහල් මාලි මායිලවම සිංහලට හදාගන්න නැත්නම් ලංකාවගේ රටක් නැති වෙනවා බලමු දැන් මේ වීඩියෝ ටික තියෙන චවාඩ හැමදාම බලන්න මුගේ ඌ කියන හැම දෙයක්ම ඇත්ත නෙවෙයි ඔය දේශපාලන නේද මේකේ තියෙනවා why India is too weak to make Sri Lanka part of Indian රනිල් අනුර IMF වල් පාලම දෙමළ ඊළම රනිල් භාගයක් ගිවිසුම් අත්සන් කළා ඉතුරු භාගය අනුර කුමාර දිසානායක කරන ලංකාව අවසන් කර යුද IMF ඇමරිකාව ලංකාව වැල්ලීම එතකොට කරන්නේ ඉන්දියාව වැල්ලීම මෝදි ගෙනහලා ගිවිසුම් ගාව ඇමරිකාවත් එක්ක ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගාව අනුර කුමාර දිසා රනිල් භාගයක් කරා ඉතුරු භාගය කරන්නේ අනුර කුමාර දිසානායක ඒක කරන්නේ මුගේ මූ කියන හැම දෙයක් ඇත්ත නෙමෙයි ඔය ඒ උනාට මූ ඉන්දියාවේ ලෝක දේශපාලනය ගැන කියන පිළිගත්ත චරිතය ඉතින් වර්ල්ඩ් බ්‍රින්ක් ඔෆ් දැන් යන්නේ ලෝක යුද්ධය යුද්ධ වූ 2020 ඉඳලා යුද්ධ ලෝක රාජ්‍ය හදන සැලැස්ම ලෝකෙම යටත් කර ඉරානය අල්ලගෙන ඊට පස්සේ ඉන්දියා පාකිස්තානය අල්ලගෙන ලංකාව ඉන්දියාව අල්ලගෙන චීන රුසියාවට පාර දෙන සැලැස්ම කරන්න ලෝක ජනගහනය 90ක් මරලා ඒ වුණා චීන රුසියා එකතු වෙලා පරද්දන්න පුළුවන් මුන් හිතන්නේ ඉන්දියාව මේ ඇමරිකාව තමයි ලාම ලෝක බලවතා කියලා ඇමරිකාව නෙමෙයි ලෝක බලවතා කෙලින්ම ඇමරිකාව වහල් ඉන්දියාව කියන්නේ දුර්වල ස්කොච්චර සල්ලි තිබුණත් දුර්වල රටක් ඉන්දියාව ලංකාවට පුළුවන් ඉන්දියාවටත් කරන ලංකාව රාවණා හෙළය ඒක හින්දා තමයි රාවණා පුච්චන් ඊට පස්සේ මම බලන ටික ඒ තමයි ඔගේ ටික කියන ඒවා ගොඩක් වැරදි තියෙනවා නිකම් බලන්න මොනවද කියන්නේ කියලා අද ලංකාව ඇයි කොටසක් නොකරගන්නේ කියලා යුද IMF ඇමරිකා ලංකාව ඇල්ලීම ඉන්දියාව ඇල්ලීම කරන දැන් මුගේ කටින් එලියට එතකොට කවුද තලපති ප්‍රසිද්ධිය කිව්වේ ඒකද 1948 ඉඳලා කරන්න ඉන්දියාව ලංකාවටත් දෙයක් කරන සල අනිත් කිසිම ආණ්ඩුවක් ගිවිසුම් ගැහුවේ නෑ අනුර කුමාරගේ ආණ්ඩුව තමයි ගිවිසුම් රනිල් භාගයක් ගිවිසුම් වලට සෙට් කරා ඉතුරු ටික අනුර කුමාර දිසානායක කළේ රනිල් අනුර IMF වල පාලම ලංකාව ඇල්ලුවේ දෙව් IMF ඇමරිකාව ලංකාව අල්ලනකොට ඉන්දියාව ඇල්ලුවේ චවාඩ උගේ මේ හැම තැනම වල්නාත් දැන් යන්නේ ලෝක යුද්ධය පළවෙනි ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය ඇතු ගිහලා ඉලුමිනාටි ඊශ්‍රායල හදපුන් සෙට් රෝස්චාර් රොකෆෙලර්ලා උන් ටික හදන්නේ දැන් තුන්වෙනි ලෝක යුද්ධය 2020 ඇති කළ යුද ලෝක රාජ්‍ය හදන සැලැස්ම මුළු ලෝකෙම යටත් කරගන්න සැලැස්ම යුක්‍රේනය හරහා රුසියාවට පහර දෙන ලංකාවට ඉන්දියාවට පහර දෙන තායිවානය හරහා චීනයට පහර දෙන රනිල් අනුර IMF වල පාලම කරන්නේ ලංකාව දුප්පත් රටක් නෙවෙයි දුටු ගැමුණු රාවණ අහෙලේ ලංකාව බුදුදහම ව්‍යවසායකත්වයේ නිෂ්පාදනයේ රටකදී වුණු මිනිසුන්ට මේ ඇත්ත කියලා මාධ්‍යයෙන් ප්‍රචාරය කළා ඉතින් හැම තැනම උගේ වීඩියෝ තියෙනවා all after ඕව තමයි ලංකාව මොනවද මාධ්‍ය වල කරන්නේ මාධ්‍යෙන් තමයි මුලා කරලා තින් දෙරණ හිරිසිරස සිංහලයා මුලා කරලා තියෙන ඉන්දියාව චීන මාධ්‍ය එහෙම නෙමෙයි උන්ගේ රටවල් වලට හොඳයි ඊට පස්සේ
ලංකා රාජ්‍ය මාධ්‍ය ලංකාව වහල් රටක් කරන සෙලස්ම කරන්නේ යුද IMF ඇමරිකාවට සයින්දියාවට ඕන විදියට ඊට පස්සේ අපි බලන් මේ AMTV හැමදාම චෙක් කරන ටික ඇමරිකා වෙන දේ ගැන කියනවා ඇමරිකාව කෝනෙන් ඇමරිකා වෙන දේ ගැන කියනවා ඊට පස්සේ donut factory donut factory මේක donut factory ඉලුමිනාටි ගැන කියන ඉලුමිනාටි පාලනය කරන ඊශ්‍රායලය හදපු 1980 කියන අවුරුදු 250 යන්නේ මේ වෙනසීලාවට ගහපු විදුලි ලෝක රාජ්‍ය හදන සල් ඩොලර් ලකුණේ තියෙන සල් මේක donut factory ඕක කියන්නේ ඉලුමිනාටි කරන දේවා ඔක්කොම Epstein Island ඔක්කොම උන්ට සම්බන්ධයි ඩොලර් බිල් ඩොලර් එකේ තියෙන පිරමීඩ ඉලුමිනාටි අවුරුදු 200 ඇමරිකාව පාලනය කර ඊළඟට Epstein Island ඔක්කොම ළමා දූෂකයෝ බටහිර ඩොනල්ඩ් ට්‍රම්ප්ලා බිල් ගේට්ස් Epstein why ඔක්කොම ඉලුමිනාටිනේ ඉතින් ඔක්කොම මේ චාල්ස් එංගලන්තේ රජ පවුලේ ඒ ලංකාව ඉන්දියාව සහ චීනය කොල්ල කාල තමයි ඒ ඇමරිකාව යුරෝපය හැද අවුරුදු 200 ඇමරිකා Epstein Island ඔක්කොම ඉලුමිනාටි සෙට් එකේ හොරා වෙලාද තියෙන්නේ සයිරස් ජැන්සන් මෙයා තමයි හොඳ ගාන්ට කියනවා ලෝක දේශපාලනය ගැන චීන ගැන ගාන්ට පක්ෂපාතීව ඇත්ත කියනවා සයිරස් ජැන්ෂන් ඔටික තමයි චවාඩ ලංකාව පහ කොටසක් කිරීම ඉන්දියාව යුදව IMF ඇමරිකා වල්ලනකොට ඉන්දියාවැල්ලීම කර